ඉතින් ඔයාලා සුබ දවසක් කියලා පිළිගන්නවා. යස්සට එක්ක ඉතින් එන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් ටික කාලයකට පස්සේ තමයි මම අද මේ වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මම දිගටම වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද ඔයාලගේ YouTube වීඩියෝස් වලට කොපිරයිට් නැති මියුසික් ට්‍රැක්ස් ෆ්‍රීම ගන්න කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් ඔයා ඉස්සරහම Google Chrome එක ඕපන් කරගෙන YouTube වෙබ්සයිට් එකට යන්න ඕනේ. ඉතින් මම දැන් මේ YouTube වෙබ්සයිට් එකේ ඉන්නේ. ඉතින් ඔයාලට එතකොට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඔයාලගේ channel එක මේ උඩින් තියෙනවා. ඉතින් මේ මගේ අස්සටික් channel එක මෙතන තියෙනවා. ඉතින් ඊට පස්සේ channel එක ක්ලික් කරගෙන පල්ලෙහාට යද්දී ඔයාලට පේනවා මෙතන YouTube Studio කියලා තියෙනවා. ඉතින් මේ YouTube Studio කියන එක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තමයි දෙන්න යන්නේ. ඉතින් ඔයාලට හොඳම quality mobile accessories mobile phones ඉතාම අඩු මිලට මිලදී ගන්න ඕන නම් ඔයාලා දැම්ම අපේ Y mobile WhatsApp group එකට join වෙලා ඉන්න. ඉතින් ඔයාලට ඕනේ accessory එකක් තියෙනවා නම් අපිට WhatsApp message එකක් දාන්න. ඉතින් මම යාට number links ඔක්කොම දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා අපේ යස්සටික් WhatsApp channel එකට තාම join වෙලා නැත්නම් channel එකටත් ඔහොම join වෙන්න කියලා දෙනවා. ඉතින් ඒක link එක description එකේ දාලා තියෙනවා. එහෙනම් ඉතින් ඔය ටික තමයි කියන්න තිබ්බේ. එහෙනම් ඉතින් back to the video. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි යන්නේ. ඉතින් අපේ channel එකේ details ටික තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන වම් පැත්තේ ආයේ මේ dashboard content analytics community subtitle කියලා ගොඩාක් ඒවා පල්ලෙහාට තියෙනවා. ඉතින් ඒකේ ඔහොම පල්ලෙහාට යද්දි ඔයාලට පේනවා මෙතන යටම තියෙන audio library කියලා. ඉතින් ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ගොඩාක් audio tracks තියෙනවා. ඉතින් එක එක වර්ග audio tracks තියෙනවා. ඉතින් මම මේක play කරලා වෙන්නන්නම් ඔයාලට. මම තව එකක් මෙහි යටින් අරගෙන ප්ලේ කරන්නම්. ඉතින් ඔන්න ඔය වගේ audio tracks ගොඩාක් තියෙනවා මේ YouTube Studio එකේ. ඉතින් මෙතන sound effects තියෙනවා. ඔයාලා මෙතනින් started එකට start කරලා ඔයාලට මේ audio tracks save කරලා තියාගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලා filter වලින් search කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ තියෙන track title, genie, mood එක, artist name, duration ඒවා අනුව ඔයාලට තෝරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙතනින් කැමති music track එක මෙහෙම select කරගෙන ඔයාලට පේනවා මේ යට තියෙනවා downloads button එක. ඉතින් ඒ download button එක click කරලා ඔයාලට මේ audio track එක download කරගෙන ඔයාලගේ කැමති වීඩියෝ එකකට මේ audio track එක දාන්න පුළුවන්. ඉතින් කිසිම copyright issue එකක් ඔයාලගේ වීඩියෝ එකට එන්නේ නැහැ. ඉතින් මේක YouTube එකෙන් මෙයාලා දෙන audio tracks තමයි තියෙන්නේ. ඒ හින්දා කිසිම වයක් නැතුව අපිට මේ audio tracks ඕනෙම තැනක use කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක වෙන්නේ. ඉතින් මට කියලා දෙන්න ඕන ඔයාලට කොහොමද මේ copyright නැති music track එකක් ෆ්‍රීම YouTube හරහාම downloads කරගන්න කියලා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් යාළුවන්ට share කරන්න, like කරන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයෙත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් දෙන්න ඔයාලට සුබ දවසක්.